ගීතාවලි 91 වෙනි පරිච්ඡේදයේ බොහෝ දෙවියන් වහන්සේ දන්න මිනිස්සු අතරත් දෙවියන් වහන්සේ දන්නේ නැති මිනිස්සු අතරත් ගෞරවයට පාත්‍ර වෙච්ච පොරොන්දු රාශියක් එහි තියෙනවා. ඒ පොරොන්දු අතර කියන පරමෝත්තම දෙවියන් වහන්සේගේ රැකවරණේ වාසය කරන තැනැත්තා සෞබලති දෙවිඳුන්ගේ සරණේ සුරකිව වනවා කියලා කියනවා. මේ දෙවියන් වහන්සේගේ ආරක්ෂාව තුළ රැකවරණය ලබන මිනිසයාට එතුමා කියනවා මගේ රැකවරණය බලකොටුවක්. දෙවියන් වහන්සේ එතුමන් කෙරෙහි විශ්වාස කරන මිනිසයන්ට බලකොටුවක් වෙනවා කියලා කියනවා. මේ ඊටම වැදගත් දේ තමයි මේ පෙනෙන සතුරගෙන් ආරක්ෂා වෙනට වඩා නොපෙනෙන සතුරගෙන් ආරක්ෂා වීම. උන්වහන්සේ කපටින්ගේ මලපත් වලින්ද බියකරු ලෙඩ රෝග වලින්ද අප රැක ගන්නසේක. සිය පියාපත් වලින් ඔබ ආවරණය කරනසේක. ඒවා ඔබේ රැකවරණය වන්නේ එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණයද පලියද වන්නේ. ප්‍රිය දරුවනේ, පරමෝත්තම දෙවියන් වහන්සේ තමන්ගේ රක්ෂස්ථානය කරගන්න මනුස්සයා සැබවින්ම ඔහු සුරක්ෂිතයි. ලෙඩ රෝග වලින්ද උන්වහන්සේ කපටින්ගේ මලපත් වලින්ද උන්වහන්සේ ඔබව රැක ගන්නවා කියලා කියනවා. මන්ද උන්වහන්සේ බලකොටුවක්, රක්ෂස්ථානයක්, එවැගේම එතුමන් කෙරෙහි විශ්වාසය තබනවා කියලා කියනවා. ඔබත් විශ්වාස කරනවාද? ස්වර්ගයේ වැඩ සිටින ජීවමාන දෙවිඳුන්ගේ විශ්වාසය ඔබ සොයනවා නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කෙරෙහි ඔබ ඇදහිවොත් ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ පිහිට උපකාර ඔබට ලබා ගන්න පුළුවන්. මන්ද ජේසුස් වහන්සේ මාර්ගයත් සත්‍යයත් ජීවනයත් දෙවිඳුන් වෙතට ලං වෙන එකම මගත් උන්වහන්සේ. උන්වහන්සේගේ නාමය කියා යාච්ඡා කරන්න. ඔබට මේ සියලු ආරක්ෂාව ලැබෙනු ඇත. ඔබට ජේසු පිහිටයි.